දකුණේ විදියට අපි හැලප හදමු. මේකෙදී අපි කුරක්කම් පිටි ග්‍රෑම් 400කට පාන් පිටි ග්‍රෑම් 100ක් දාලා වතුරෙන් ලුණු ටිකක් දාලා අනලා ගන්න මේ මිශ්‍රණය රවුම් බෝල ටිකක් කරලා මේ විදියට කැඳ කොලේ තුනී කරගන්න ඕනේ. තුනී කළා අපි හදාගෙන තියෙන පැණිපෝල් මිශ්‍රණය. පැණිපෝල් හදන්න හැමෝම දන්නවා. පැණිපෝල් මිශ්‍රණය මේ විදියට එක පැත්තකට තමයි අපි අතුරන්නේ. එක පැත්තකට අතුරලා තුනී කරපු කුරක්කම් පිටි මිශ්‍රණය අනිත් පැත්තට නමන්න ඕනේ. කැඳ කොලේ එක පැත්තක විතරයි පැණිපොල් ඇතුරුයි අනිත් පැත්තට නැමුවා. වාටියේ වැඩිපුර කොටස කපලා ගන්නවා. කපලා ස්ටීමරයට දාලා විනාඩි 20ක් 25ක් තම්බන්න ඕනේ. තැම්බුණාට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදියට කලප තැම්බිලා තියෙනවා. කැඳ කොලේ පාට වෙනස් වෙලා තියෙනවා. විශේෂම දේ තමයි කැඳ කොලේ දෙපැත්ත දිග අරින්න ඕනේ උණුවෙන් බාපු ගමන්. නැත්නම් මේ කොලේ ඇලෙන්න ගන්නවා. මෙන්න මේ විදියට රසම රස හැලප එකක් හදාගන්න පුළුවන්. ඔබත් උත්සාහ ගන්න.